හරි ගොඩක් අය හිතන් ඉන්නවා මේ කාලේ තමන්ගේ ව්‍යාපාරයක් පටන් ගෙන තමන්ගේ බිස්නස් අයිඩියා එකක් ඩෙවලොප් කරලා ස්ටාර්ට් එකක් පටන් ගන්න. හැබැයි හැමෝම එක තැනක ස්ටක් වෙනවා. කොහෙද? එක තමන් තෝරගන්න බිස්නස් අයිඩියා එක වැඩ කරයි. මේ බිස්නස් අයිඩියා එක පටන්ගෙන මට මගේ ලයිෆ් ස්ටයිල් එක නෙක්ස්ට් ලෙවල් එකට ගෙනියන්න පුළුවන් වෙයිද? මගේ ජොබ් එකෙන් කොයිට් වෙලා මේ ස්ටාර්ට් එකට එන එක වැදගත් දෙයක්. ඒ කියන්නේ මට මේකෙන් ROI එකක් තියෙද? වගේ දේවල්. හරි. මම දැන් ඔයාලට කියනවා කොහොමද ඔයාගේ බිස්නස් අයිඩියා එක ඔයාගේ ස්ටාර්ට්අප් එකක් විදිහට ඩෙවලොප් කරගන්න කියලා. පළවෙනිම දේ බිස්නස් අයිඩියා එකක් කියන්නේ බිස්නස් අයිඩියා එකක්ම නෙවෙයි. ඒක හයිපොතීසිස් එකක්. හයිපොතීසිස් එකක් කියන්නේ අපි ඒක ටෙස්ට් කරලා බලන්න ඕන මේ අයිඩියා එක අපිට ෆීසිබල්ද කියලා. ඒ හයිපොතීසිස් එක ටෙස්ට් කරද්දී අපි දේවල් තුනක් ටෙස්ට් කරන්න ඕන බිස්නස් අයිඩියා එකක් සම්බන්ධයෙන්. එක රියල් ප්‍රොබ්ලම්. ඒ කියන්නේ ඔයාට ඇත්තටම මේ බිස්නස් අයිඩියා එකෙන් රියල් ප්‍රොබ්ලම් එකක් ඇඩ්‍රස් කරනවාද කියන එක. දෙවෙනි එක ඒ ප්‍රොබ්ලම් එකට සොලියුෂන් එකක් ඔයාගේ බිස්නස් අයිඩියා එකෙන් ලැබෙන්න ඕන. 3 ඒ බිස්නස් අයිඩියා එක හරියට කරන්න ඔයාට පුළුවන් වෙන්නේ කොහොමද? ඒ කියන්නේ මේ බිස්නස් අයිඩියා එකට සොලියුෂන් දෙන ගොඩක් අය ඇති. ඔයා එයාලගෙන් වෙනස් වෙන්නේ කොහොමද කියන එක තමයි අංක 3. රියල් ප්‍රොබ්ලම් එකක් වෙන්න ඕන, සොලියුෂන් එකක් වෙන්න ඕන. අනෙක් අයට වඩා ඔයාට කොහොමද ඒකට සොලියුෂන් එක දෙන්න පුළුවන් කියලා අයිඩියා එකක් තියෙන්න ඕන. හරි මම කලින් කිව්වා වගේ ඔයා බිස්නස් අයිඩියා එකක් එවලුවේට් කරද්දී නැත්නම් හයිපොතීසිස් එක ඔයා එවලුවේට් කරද්දී දේවල් තුනක් බලන්න ඕනේ. එකක් රියල් ප්‍රොබ්ලම්. රියල් ප්‍රොබ්ලම් එකක් වෙන්න නම් ඒක හැම වෙලේම අර්ජන්ට් වෙන්න ඕන. ඒක හදිස්සි ප්‍රශ්නයක් වෙන්න ඕන. සහ ඒක නිතර ඇති වෙන්න ඕන. තුන්වෙනි එක තමයි ඒක very expensive වෙන්න ඕන. හතරවෙනි එක තමයි මේ ප්‍රොබ්ලම් එක නිතරම grow වෙන එකක් වෙන්න ඕන. ඒක තමයි ප්‍රොබ්ලම් එක පැත්තෙන් ඔයා ප්‍රොබ්ලම් එක identify කරගද්දී එවලුවේට් කරන ක්‍රයිටීරියා. දෙක real solution. ඔයා මොකක් හරි ප්‍රශ්නයකට ආන්සර් එකක් දෙනවා නම් ඒක ඇත්ත සොලියුෂන් එකක් වෙන්න ඕන. නිකන් පැරස්තර විසඳුමක් වෙන්න බෑ. මොකද කස්ටමර් තියෙන urgent frequently ඇතිවෙන expensive grow වෙන problem එකක් නම් ඔයා දෙන solution එකෙන් ඒක fulfill වෙන්නේ නැත්නම් අනිවාර්යයෙන්ම ඔයාගේ product එක නැත්නම් startup එක fail වෙනවා. අනෙක දෙක real solution. තුන්වෙනි එක ඔයා අනිවාර්යයෙන්ම unfair advantage එකක්. ඒ කියන්නේ මේ ප්‍රොඩක්ට් එකේ තියෙන නැත්නම් මේ ප්‍රශ්නෙට අපි ආන්සර් එකක් දෙද්දී අනෙත් අයට වඩා අපිට මොනවද ඒ ආන්සර් එක දෙද්දී වැඩියෙන් කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට මම ඩිජිටල් මාකටර් කෙනෙක් නම් මට ඩිජිටල් මාකටර්ස්ලා කීප දෙනෙක් ඉන්නවා නම් මට බ්‍රෑන්ඩ් එකකින් එනවා නම් ප්‍රශ්නයක් එයාලගේ සේල්ස් අඩුයි කියලා. ඒ සේල්ස් වැඩි කරන්න සොලියුෂන් එක දෙනවා නම් ඒක අනෙක් ඩිජිටල් මාකටර්ස්ලා දෙන සොලියුෂන් එකට වඩා ස්ටෑන්ඩඩ්. ඒ කියන්නේ ඒක හැම වෙලේම টপ නොච් එකක් වෙන්න ඕනේ. විශේෂ එකක් වෙන්න ඕන. ඒක තමයි ස්ටාර්ට්අප් එක අනිවාර්යයෙන්ම තියෙන්න ඕන ක්‍රයිටීරියා එක. මොකද නැත්තම් කම්පිටිෂන් එකත් එක්ක ඔයාගේ ස්ටාර්ට්අප් අයිඩියා එක ඉස්සරහට ගෙනියන්න බැරි වෙනවා. හරි. මේ ටික තමයි ස්ටාර්ට්අප් අයිඩියා එකක් එවලුවේට් කරද්දී අනිවාර්යයෙන්ම සැලකිලිමත් වෙන්න ඕන කරුණු. මේ ටික්ස් ටික ෆිල් වෙනවා නම් ඔයා අනිවාර්යයෙන්ම ඔයාගේ බිස්නස් අයිඩියා එක නෙක්ස්ට් ස්ටෙප් එකට ගෙනියන්න. හරි. නෙක්ස්ට් ස්ටෙප් එක ගැන මම ඊළඟ වීඩියෝ එකේදී කියන්නම්.